ඔන්න අද මම කියලා දෙනවා චීස් ගාලික් බ්‍රෙඩ් එකක් හදන විදිහ. මේකේ රස නම් මාරයි. ගෙදර කට්ටිය ආසාවෙන්ම ඉල්ල කන කෑමක් තමයි මේක නම්. මම මෙහෙමයි හැදුවේ. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 235ක් අරගෙන තියෙනවා. ඒකටම ලුණු තේ හැඳි කාලක් දාගන්නවා. ඒ වගේම සීනි මේස හැන්දකුත් දාගන්නවා. දැන් ඉතින් මේක හොඳට කලවම් කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ බෝල් එකක් අරගෙන ඒකට ඊස්ට් තේ හැන්දක් දාගන්නවා. ඒ වගේම කිරි මිලිලීටර් 125කුත් දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ගන්න ඕනේ. දැන් මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 10ක් තියාගන්න. ඊට පස්සේ මම මේකට බිත්තර එකක් දාගන්නවා. ඒ වගේම කලින් හදපු පිටි ටිකත් මේකටම දාගන්නවා. දැන් හැන්දකින් මේක එක ගොලියක් එනකම් කලවම් කරගන්න. කිරි මදි වගේ නම් ටිකක් දාගන්න. එතකොට මෙන්න මේ වගේ ඩෝ එකක් එනවා. ඊට පස්සේ මේකට බටර් ග්‍රෑම් 30ක් දාගන්නවා. දැන් ඉතින් මේක හොඳට නීට් කරගන්න ඕන. සාමාන්‍යයෙන් මේක විනාඩි 15ත් 20ත් අතර කාලයක් හොඳට නීට් කරගන්න ඕනේ. ටිකක් අනන් යද්දී මේක ඔයාගේ අතේ හොඳට මැලෙන්න ගනි. ඒ වෙලාවට බය වෙන්න එපා. දිගටම නීට් කරන් යන්න. නීට් කරන්න ඇලෙන ගතිය ඉබේම අඩු වෙලා යනවා. ඔයාට මේක මැෂින් එකේ නීට් කරගන්න පුළුවන් නම් ලේසියෙන්ම නීට් කරගන්න පුළුවන්. හොඳට නීට් වුණාම මෙන්න මේ වගේ සොෆ්ට් ඩෝ එකක් එනවා. දැන් බෝල් එකකට තෙල් ටිකක් දාලා මේ ඩෝ එක ඒකට දාගන්නවා. දැන් ඉතින් මේක විනාඩි 30ක් වගේ පිපෙන්න තියාගන්න. ඊට පස්සේ තවත් බටර් ග්‍රෑම් 20ක් ඕන වෙනවා. ඒකටම මම දාගන්නවා සීනි තේ හැන්දක්, මයෝනයිස් සෝස් තේ හැඳි එකමාරක්, චොප් කරපු සුදු ලූණු බික් දෙකක් සහ ලූණු කොළ ටිකක්. ඉතින් මට ලූණු කොළ තිබුණේ නැහැ. ලීස් කෑල්ලක් චූටියටම කපලා මම දාගත්තා. දැන් මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි පිපෙන්න තියපු ඩෝ එක බේක් කරන තැටි උඩින් තියාගන්නවා. දැන් ඉතින් මේක රවුමක් වගේ තුනි කරගන්න. මෙන්න මේ ගාන්ට වගේ. ඊට පස්සේ මම මේක මෙහෙමම තියෙද්දී කොටු හිටින්න කපා ගන්නවා. ගැඹුරට කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. දැන් අපි හදාගත්ත බටර් සෝස් එක මේකට ගා ගන්න ඕනේ. කපපු තැන්වල ඇතුළට යන විදිහට හොඳට ගා ගන්න ඕනේ. ඊට පස්සේ ග්‍රේට් කරපු මුසරලා චීස් ඕන වෙනවා. චීස් ටිකක් අරගෙන දිගටි හැරයට හිටෙන විදිහට රෝල් කරගෙන මෙන්න මේ විදිහට අපි කපපු තැන්වල ගා ගන්නවා. හැම කපපු තැනකටම මේ විදියට ගහගන්න. එතකොට තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් ඉතින් සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 25ත් 30ත් අතර කාලයක් මේක බේක් කරගන්න ඕන. ඔන්න මේ තියෙන්නේ මම ඒ විදිහට බේක් කරපු අපේ සුදුලුණු ගාලික් බ්‍රෙඩ් එක. මේ වෙලාවේ නම් මාරම සුවඳයි. මේ බලන්නකෝ නියමටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ගෙදර අය නම් මේක හදපුවම ආසාවෙන්ම කයි. රෑ කෑමට උනත් අපිට මේක ගන්න පුළුවන්. රසත් ඉතින් නියමයි. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.